ඉතින් අපි කට්ටිය වෙලා තින්නේ මං දැකපු ලස්සනම ලොකේෂන් එකකට ලංකාවේ තියෙන. මේක පිස්සුවා. ඉතින් උදේ අපි වැඩ පටන් ගත්තා. මේ ඉන්නේ අපේ ආදරණීය අධ්‍යක්ෂකතුමා. මේ ඉන්නේ අපේ අනික් කට්ටිය අරගොල්ලෝ අර පැත්තට ගියා. Para kubura koran. Itu hina ya. Ai kira open ada. Itu dia. Kaise මොකද ඔබ hina? ඔව් අනේ hina. ගමු. හරි. දැන් ඔයාලා ඔක්කොම පේනවා. ඔය ඇන්ගල් සයිඩ්. ඇන්ගේ පාසේ ඉඳලා එන්න. හා. රෙඩි. ගොන්. එලා ඔයත් එක තමයි එන්න ඕනේ අර පැත්තේ. අද කීවෙනි දවසද? දෙවන දවසට වැඩි නේ දැන් දවස් ගණන් කලින් කරන්න. ඔව්. අපි දැන් ඉන්නේ මහව ඉඳලා ටිකක් ඇතුළට වෙලා ඉන්නේ. දැන් යන්නේ දැන් මෙතන තමයි ෂූටින් කරන්නේ. එතන ෂූට් එක ගන්නකොට ටිකක් වෙලා යනවා. දුරුතු ඉන්නවා. හලෝ. මේ කැමරා එක මවුන්ට් කරලා තියෙනවා. ඔයාලට මොකද්ද මේ ලොකේෂන් එක ගැන කියන්නේ? ඇත්තටම මම මීට කලින් මෙච්චර ලස්සන වැවත් එක්කේ මේ බලංගොඩ සමනල වැව. ඊට පස්සේ අද තමයි මම දෙවනියට ලස්සන වැවත් එක්කේ. ඊළඟට මොකද? ඒ කියන්නේ දෙපාන්දරනේ ආවේ අපි 6 ගානක් යනකොට. දැන් නෑ ෆීලිං එක කියලා හරියම ලස්සනයි. මාරම ආසතන. ඒක ලංකාවේ මෙච්චර ලස්සන තැන් තව කොච්චරද කියලා හැමෝටම බලන්න හම්බෙන්නෙත් නෑනේ. ඔව් නෑ මෙහෙමයි. දැන් මේ වගේ තැන මම දැන් ට්‍රිප් එකක් යන්නෙත් නෑ මල්ලි. ඒ වෙන්නේ නෑනේ අපි යන්නේ අනුරාධපුර ඒ වගේ කොහෙද යන්නේ? තිසාබේ වගේ පැති වලටනේ. ඒතකොට මෙහෙම තැනක ට්‍රිප් එකක් වෙන්නේ නෑ. සමහරට ඒ හින්දාත් දන්නේ මේවා මෙච්චර ලස්සනට ආරක්ෂා වෙලා දෙන්නේ නේ. සාරි කාන්ත කෙනෙක් ඉන්නේ අර. පුතේ. ඒක තමයි කතන්දරේ තියෙන සීන් ටික. අයි අපේ කොටස් ඉන්නවා. ගකන්දක් අස්සේ hina වෙන ගමක් පොල් ගහ යට සීතල හුළඟ ගලන හැම වෙලාවක් වැවුදිය කැට දිලිසෙයි සඳ මලිය ගෙලියෙන් අම්මගේ ආදරේ ගැලවෙයි හැම හදවතින් අපේ ගම වයිසාලේ වයිසා මැදට මෙයාට එනවා. කොහෙද යන්නේ? මම කොපි දාගන්න දාගන්න. යමක් කියන්න මොකද? බයිසාලේ එලිපැටියෙක්. ආ